හලෝ ඉතින් කොහොමද යාළුවනේ අද අපි හදන්න යන්නේ වෙනදා හදනවට වැඩිය වෙනස් විදියකට වැටකුළු කරි එකක්. අපි බලමු දැන් වැටකුළු කරි එක හදන්න අපිට මොනවද ඕනි කරන්න කියලා. මම අරන් තියෙනවා වැටකුළු ග්‍රෑම් 500ක් වගේ ප්‍රමාණයක්. ඒකට අල, කැරට්, රතු ලූණු, සුදු ලූණු, කරපිංචා රම්පේ මම අරන් තියෙනවා. ඊට අමතරව අපිට මේකට බිත්තර දෙකක් විතර ඕන වෙනවා. ලුණු, කහකුඩු, ගම්මිරිස් කුඩු 3-5 කුඩු, සීනි ඊට අමතරව මං කරපිංචා කුඩු ටිකක් අරන් තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ වැටකොළු ටික මෙන්න මේ විදිහට සෝදලා අරගෙන කපා ගන්න. අපිට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. ඉතින් මං කපා ගත්තේ ඔන්න ඔය විදිහට. මම පීලර් එකෙන් අල මේ විදිහට කපා ගත්තා. කැරටුත් ඒ විදිහටම කපා ගත්තා. සුදු ලූණු, රතු ලූණු මම පොඩියට කපා ගත්තා. කරපිංචා, රම්පෙ එහෙමත් ওই විදිහට කපා ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ බිත්තර ස්ක්‍රම්බල් කරගන්න. තෙල් ටිකක් වැඩියෙන් දාලා හදනවා නම් මේක රසයි. නමුත් තෙල් අඩුවෙන් කන්න කැමති කෙනෙක්ට තෙල් අඩුවෙන් දාලා මේක හදා ගන්න පුළුවන්. මෙන්න මේ ගානට ස්ක්‍රම්බල් වුණාට පස්සේ මේක අරගෙන තියන්න ඕනේ අපි. භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකල් ඉඳලා ඊළඟට සුදු ලූණු, රම්පේ, කරපිංචා අපි එකතු කර ගන්න ඕනේ. ටික වෙලාවක් මෙහෙම බැට ගන්න ඕනේ තෙලේ. ඊට පස්සේ අපිට තියෙන්නේ කැරට් ටික එකතු කරගන්න. අල ටිකත් එකතු කරගන්න ඕනේ. කැරට් අල දෙකම එකතු කරගත්තම ඔන්න ඔය විදිහට හොඳට කලවම් කරගෙන ඊළඟට අපිට තියෙන්නේ මේකට අවශ්‍ය 3-5 ටික එකතු කරගන්න. මම ඔය විදිහට 3-5 ටික එකතු කරගන්නවා. 3-5 ටික එකතු කරලා ටිකක් මෙහෙම වැදෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ ටික වෙලාවකින් අපි වැටකළු ටිකත් එකතු කරගන්න ඕනේ. වැටකළු ටික එකතු කරගෙන ඔන්න ඔය විදිහට කලවම් කරගන්න ඕනේ. ඊළඟට ස්ක්‍රම්බල් කරගත්ත බිත්තරේ ටික මේකට අපි එකතු කරගන්න ඕනේ. ලිපේ ගින්දර ඔෆ් කරලා කරගත්තත් කමක් නැහැ. දැන් හොඳට කලවම් කරගන්න විතරයි අපිට තියෙන්නේ. දැන් ඉතින් අපේ වැටකළු කරි එක හදලා ඉවරයි. ඔයාලත් හදලා රසයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.